ලංකාවින්ට ඕපන්වල් ගේම්ස් කියව මතක් වෙන්නේ GTA Vice City GTA San Andreas ඔන්න ඔච්චර තමයි අනිත්තක NFS Most Wanted ඔන්න ඔච්චර ඉම්මං අද යනල් තින්නේ ඔය ගේම්ස් වලින් ඇරුනම මම දැනට ගහලා තින පට්ටම ඕපන්වල් ගේම්ස් ඕපන්වල් ගේම්ස් කියන්නේ ඕපන් එන්වයරන්මන්ට් එක සුපිරි ගේම් ප්ලේ ෆ්‍රීඩම් එකක් දින ගේම් එකක් නේ ඉතින් මම මේ ගෙනපු ගේම් ඔක්කොම එහෙම තමයි මේ ඔක්කොම පට්ට ගේම්ස් ඉතින් ගහලා බලන්න ඕනේ ඔක්කොම පට්ට ගේම් සෙට් එකක් ඉතින් වැඩි කතාවක් නෑ අපි දැන් කෙලින්ම යමු ඒ ගේම්ස් පහ මොනවද කියලා බලන්න. හරි ඉතින් මගේ ලිස්ට් එකේ පස්වෙනි ගේම් එක තමයි මම පට්ට මාස ගේම් එකක් කරන 2009 ප්‍රොටෝටයිප් 1. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක ඕපන් වර්ල්ඩ් සිටි එක නිව්යෝක් සිටි එකේ තියෙන ගේම් එකක්. මේක අපේ චරිතය තමයි ඇලෙක්ස් මර්සර්ට බයෝලොජිකල් සුපර් පවර්ස් හම්බෙලා දෙනවා. ඌ එක නම් තනිකර ස්පයිඩර්මෑන් වගේ සීන් එක තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා බිල්ඩින් වලින් පැන පාකෝ කර ඔය එක එක සුපර් පවර්ස් වලින් ඔය අත්වලට බ්ලේඩ් තලයි ඔය නියපොතු යන්නේ වරම මිනිස්සු මරලා එන හෙන්න ආතල්ලක් ගන්න පුළුවන් ගේම් එකක්. ගේම් ප්ලේ ෆ්‍රීඩම් එක පට්ටටම දීලා දෙනවා. ඕන යුද්ධ ටැංකි උස්සලා පොලේ ගහන්න පුළුවන්. කාර් උස්සලා විසික් කරන්න පුළුවන්. ඔය හන්ටර්ස් කියලා බයෝලොජි කර සොම්බිස්ලා වගේ සෙට් එකක් ඉන්නා උන් වර එක එක විදිහට කන්සියුම් කරන්න පුළුවන්. උන්ගේ ඇඟේ තියෙන උරා ගන්න පුළුවන්. අර වගේ පට්ටම ගේම් ප්ලේ ආතල්ලා දෙන මේ ප්‍රොටෝටයිප් වලින් ස්ටෝරි එකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අර ටොප් නොච් ස්ටෝරි නෙමෙයි සාමාන්‍ය හැබැයි හොඳ ස්ටෝරි එකක් තියෙන ඉමෝෂනල් නෑ. හොඳ ෆන් එකක් තියෙන ස්ටෝරි එකක් තියෙන. ගේම් ප්ලේ තමයි ගොඩක් ෆෝකස් කරලා තින්නේ. මේ මූවමන්ට් එක පට්ටම සොලිඩ්. ප්‍රොටෝටයිප් 2 එකට වඩා හොඳයි 1 එකේ මූවමන්ට් ඉතින්. ගහලා බලන්න සුපිරිම ගේම් එකක්. ඉතින් හතරවෙනි ගේම් එක තමයි මම ගොඩක් ආස Assassin's Creed 2. ඉතින් මම channel එක දැන් බලනවා දන්න මම පට්ට Assassin's Creed 2 ෆෑන් කෙනෙක්. ඉතින් AC2 එක ගැන කිව්වොත් සරලවම පට්ටම ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. පට්ට මිෂන් ඩිසයින් එකක් තියෙන්නේ. AC1 එකේ තිබ්බ repetitive මිෂන් වලට වඩා AC2 එකේ පට්ට මිෂන් ඩයිවර්සිටි එකක් තියෙනවා. ඉතින් ඒ ඕපන් වර්ල්ඩ් එක සුපිරි ඩිසයින් කරලා තියෙනවා. කියන්නේ වර්ල්ඩ් එකේ තියෙන බිල්ඩින් එකේ ෆ්ලෝරන්ස් වෙනිස් වගේ නගරවල තියෙන බිල්ඩින්ග්ස් එහෙම පාකෝල්ට සුපිරිට හදලා තියෙනවා. ඒ කියන්නේ එකේ ළඟ ළඟ බිල්ඩින්ග්ස් තියෙනවා. AC3 එකේ වගේ බිල්ඩින් ඈත ඈත නෙමෙයි තියෙන්නේ. ඉතින් පාකෝ කරන්න පුළුවන් සුපිරියට. මේ මිෂන්ස් වලටත් ඔය ස්ටිල් මිෂන් වලට එහෙම ගොඩක් සූටබල් විදිහට වර්ල්ඩ් එක බිල්ඩ් කරලා තියෙනවා. කොහොම හරි ඕපන් වර්ල්ඩ් එක නම් පට්ට. තව දැන් මේකේ ස්ටෝරි එකත් ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ දන්නවා ඇති එච්චෝගේ ස්ටෝරි ඉතින් ඒ ස්ටෝරි පට්ට. මේ ගේම් එකේ ස්ටෙල්ත් හොඳයි. කොම්බැට් සාමාන්‍යයෙන් අලුත් ගේම්ස් වලට තරම් ෆ්ලෑෂින් නැති වුණාට පට්ට කන්ට්‍රෝල් බේස්ඩ් කොම්බැට් සිස්ටම් එකක් තියෙනවා. පාකුණත් පට්ටම ෆාස්ට් වගේම පට්ටම රෙස්පොන්සිව්. ඉතින් ඔච්චර තමයි මේක ගැන කියන්න තියෙන්නේ. ඉතින් Assassin's Creed 2 උනත් පට්ටම ගේම් එකක් වගේ මස්ට් ට්‍රයි එකක්. හරි ඉතින් ගැම්මටම තුන්වෙනි ගේම් එක තමයි හැමෝම දන්න Far Cry 3. ඉතින් Far Cry 3 එක ගැන කිව්වොත් පට්ටම ලස්සන ඕපන් වර්ල්ඩ් ගේම් ඕපන් වර්ල්ඩ් එකක් එක්ක පට්ටම මිෂන් ඩිසයින් එකක් තියෙනවා. සුපිරි ගේම් එකක් තමයි Far Cry 3 කියන්නේ. මේක ෆස්ට් පර්සන් ෂූටර් එකක්. මේක මං ගොඩක් ආස පාට් එකක් තමයි මේකේ අවුට්පෝස්ට්. මේක සාමාන්‍ය මිෂන් ෆන් ඉතින් මිෂන් බොඩ් ගන්න මිෂන් පට්ට ෆන්. හැබැයි මිෂන් වලට වඩා අර අවුට්පෝස්ට් තියෙනවනේ. එනිමි අවුට්පෝස්ට් වාස්ගේ අවුට්පෝස්ට් එහෙම අවුට්පෝස්ට් එහෙම. ඒ අවුට්පෝස්ට් පට්ටට ඩිසයින් කරලා දෙන ඉන්නේ. අපිට ඕන කෙලින්ම කියලා ගන්න පුළුවන්. නැත්නම් ෆුල් අවුට්පෝස්ට් එකෙන් මේ කිට්ටක් පේන්නේ නැති වෙන්න. අයි ගෝස්ට් වගේ අහන්න පුළුවන්. ඉතින් මං ගේම් එකේ වැඩිපුරම ආස කරපු දෙන්නේ අවුට්පෝස්ට් ගන්න එක. උදාහරණ මම ඔය අන්තිම එන්ඩින් එකට කලින් අවුට්පෝස්ට් 40 ගන්න තිබුණේ 40 ගන්න ඉවර කරා. නයි පට්ටම ගේම් එකක් කියලා දෙන්න නෑ. මේක ස්ටෙල්ත් ගන්න ගොඩක් ෆන් ඉතින්. ස්ටෙල් සිස්ටම් එකක් තියෙනවා මේකට. තව අපිට එකක ස්කිල්ස් දීලා තියෙනවා. ඒ ස්කිල්ස් අප්ග්‍රේඩ් කරගෙන අපේ ඔය කොමාරි වෙපන් වීල් එක හරියට හදාගෙන ගේමේ පට්ට ආතලකින් සෙල්ලම් කරන්න පුළුවන්. ඊළඟට තියෙන පට්ට අන්ඩර්රේටඩ් ගේම් එකක්. ඒ තමයි GTA 4. ගොඩක් උන් බලන්නේ මොකද මේ GTA 5 තෝරගන්න මූ GTA 4 තෝරගත්තා කියලා. ඒකට හේතුව තමයි මං GTA 5 වලට වඩා GTA 4 වලට ආසයි. ඒකටත් හේතුව තමයි GTA 4 පට්ට කියන්නේ පට්ට. ඉතින් මේකේ සිටි එක ගත්තොත් පට්ටම ලව් සිටි එකක් තියෙනට GTA වල කඳු හරිය ගත්තොත් පොඩ්ඩක් එම්ටි ගතියක් තියෙනවනේ. මේකේ කිසිම තැනක එම්ටි ගතියක් පේන්නේ නැහැ. හැමතැනම මිනිස්සු ඉන්නවා. පට්ටම ලව් සිටි එකක් තියෙන්නේ. දැන් බිම තියෙන දේවල් අහුලලා ගහන්න පුළුවන්. මිනිසුන් ඇගේ හැප්පුණොත් තුන්ගේ අත්වල තියෙන වැටෙනවා. තවදත් මේ කවර් බේස් ෂූටින් එකෙන් පට්ට. කියන්නේ පට් 2008ට හරින පට්ට කවර් සිස්ටම් එකක් තිබ්බ මේ ගේම් එකේ. මේ ග්‍රැෆික්ස් උනත් සාමාන්‍යයෙන් තාම PC මෙල්ට් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒත් මේ අන්ऑප්ටිමයිස් ගතියක් තියෙනවා. ලෝ එන්ඩ් PC වල ගහන්න බෑ. මගේ පොඩ්ඩක් ලැග් වුණා GTA 5 වල වඩා වෙලාවකට. කොහොම හරි මේකේ ෂූටින් පට්ට, ඩ්‍රයිවිං සමහර කට්ටිය කැමති නැහැ. මම නම් ගොඩක් ආසයි. ස්ටෝරි එක අම්මට සිරි. පට්ට සීරියස් ස්ටෝරි එකක් තියෙන GTA 5 වලට වඩා ස්ටෝරි එකෙන් පට්ට පර්සනල් ඉමෝෂනල් ස්ටෝරි එකක් තියෙන මේ ගේම් එකේ ගොඩක් කට්ටිය මැරෙනවා. ඉතින් පට්ට ගේම් එක. ඊළඟට තියෙන්නේ ප්‍රොටෝටයිප් වගේ පට්ටම ගේම් ප්ලේ ආදලක් තියෙන Just Cause 2. ඉතින් ගයිස් කියන්න ඕන කොහොම හරි මේ ගේම් එක නම් ආයි පට්ටම ග්‍රැෆික් තියෙනවා. මං
මෙන්න කාලින් මේකයි ගහන්න ගියේ ඒත් ගහන්න ගියාම මේකේ අර තියෙන ග්‍රැෆික් ක්වොලිටි එක ෆ්‍රෙන්ඩ්ස් කියලා වැඩක් නැහැ. පාට එකෙන් ග්‍රැෆික් ටෙක්ස්චර් ක්වොලිටි වල මේක අර අමුතු ලස්සනක් තියෙනවා. අපිට ඒකෙන් පේන view distance එක වැඩි හින්දා පාට ලස්සන world එක අපිට පේනවා. ඕපන් වර්ල්ඩ් එලිමන්ට්ස් ගත්තොත් මේකේ තියෙනවා ෆැක්ෂන්ස් කියලා නේ. ෆාර් ක්‍රයි වල අවුට්පෝස්ට් වගේ. හැබැයි මේකේ ස්ටෙල්ත් සිස්ටම් එක ඇත්තෙම නැහැ. තියෙන්නම කෙලින්ම කියලා බෝම්බ දාලා කියලා ගන්න සීන් එක තමයි. අපිට ඔය එක අපිට දෙන ග්‍රැපලින් හුක් එකක් දෙන්න පැරෂුට් එකක් දෙනවා. ඒකෙන් ඉතින් ට්‍රැවර්සල් එහෙම පට්ට ෆන්. වාහන වලින් වාහන වලට පැන ස්පයිඩර්මෑන් වගේ බිම දිගේ රණුව දනුව දාද පැරෂුට් එකෙන් පැන ස්ටෑන්ඩ් කරකටයි පට්ට අතල්ලක් ගන්න පුළුවන්. මේකේ ප්‍රොටෝටයිප් වලගේ පට්ටම ෆන් මූවමන්ට් සෙට් එකක් තියෙනවා. ඉතින් මට පොඩි අවුලක් වගේ තියෙනවා මේ කැමරා ඇන්ගල් මුගේ පුකටයි ඔක්කොටම තමයි අල්ලන්නේ. ඇඟට අල්ලන්නේ. අන්න ඒ සීන් එක පොඩ්ඩක් හාදින් එන මට ඔච්චරද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වෙන්න තරම් අච්චර සුපිරිට එඩිට් කරපු හැම ආතල් වීඩියෝ නෙමෙයි. මම මේ දවස් ටිකේ හදිස්සියෙන් වීඩියෝ හදන්නේ. මොකද 1k සබ්ස්ක්‍රයිබ් ගහන්නයි ගේමක් දෙන්න ඕන පොඩ්ඩක් ඉතින්. ඒ හින්දා ඉතින් මේ ටික මම වීඩියෝස් දාන්න බලන්නම් එක දිගට. ඔයත් channel එක share කරලා පොඩ්ඩක් 1k ගන්න sub එකක් දෙන්න. එහෙම වුණොත් 2025ට කලින් 1k ගැහුවොත් මම 1k Q&A ස්පෙෂල් වීඩියෝ එකක් ගෙනා වගේම 5 දෙනෙකුට පෝස්ට් දාලා දෙනවා ඉතින්. ඔච්චරයි වීඩියෝ කියන්න තියෙන්නේ. මම දැන් යනවා. තවදත් තියෙනවා. වීඩියෝ ඉවරයි. ඵලයන්